හරි මේ වීඩියෝ එකේ මම ඔයාලට කියන්නේ 2024 වර්ෂයේ තිබ්බ ශ්‍රී ලංකා නීති විද්‍යාල පොදු ප්‍රවේශ විභාගයේ සාමාන්‍ය බුද්ධියේ ප්‍රශ්න පත්‍රයේ 16 20 ප්‍රශ්න දීලා තියෙනවා මේ වගේ වගුවක් ආශ්‍රයේ. හරිද? ඒ ප්‍රශ්නෙට පැහැදිලි කිරීම ගේන්නේ ළමයෙක් මගෙන් අහලා තිබ්බා. ළමයෙක් ඉල්ලීම මත තමයි මේ පැහැදිලි කිරීම වීඩියෝ එක ගේන්නේ. හරිද? මේ ගානේ තියෙන්නේ මෙන්න මේ වගේ කතන්දරයක්. මාස ටිකක් දීලා තිනවා A B C D E F G H කියලා. ඊට පස්සේ හැම මාසෙම පළවෙනි දවසේ කවදද කියලා දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ අපෙන් ප්‍රශ්න ටිකක් අහනවා දින 30 මාස කීයක් තියෙනවද 31 මාස කීයක් තියෙනවද මේ මාසේ කවද්ද ඊට පස්සේ සෙනසුරාදා දිරිදවල් 5 ගාන තියෙන මාස කොපමණ සංඛ්‍යාවක් තියෙනවද වගේ ප්‍රශ්න ටිකක් තමයි අපෙන් අහන්නේ. හරිද? කොහොමද මේක හදන්නේ? ඔයාලා දන්නවා හරිද? සතියේ දවස් චක්‍රයට අනුව දැන් මේ ඒ මාස සැලකුවොත් මං සතියේ දවස් චක්‍රයට අනුව පළවෙනි දවස බ්‍රහස්පතින්දානේ නේද? පළවෙනි දවස බ්‍රහස්පතින්දා. පළවෙනි දවස බ්‍රහස්පතින්දා නම් ආය බ්‍රහස්පතින්දා ඉන්නේ දවස් 7කට පස්සේ. ඒ කියන්නේ ආය 8 වෙනිදා දවස් තමයි බ්‍රහස්පතින්දා. ආයෙත් දවස් 7කින් තමයි ආය බ්‍රහස්පතින්දා ඉන්නේ. ඒ කියන්නේ 8යි 7යි 15යි. 15 ආය බ්‍රහස්පතින්දා. ආය 15යි 7යි ආය 22 බ්‍රහස්පතින්දා. හරිද? ආය බ්‍රහස්පතින්දා වෙන්නේ 29. ආය බ්‍රහස්පතින්දා නම් වෙනව නම් වෙන්න ඕනේ 29ට 7ක් එකතු කරලා 36. ඔය වගේනේ කතන්දරය යන්නේ. සතියේ දවස් චක්‍රේ නේද? හරි. ඔය විදිහට තමයි බ්‍රහස්පතින්දා වල ටික එන්නේ ඒ මාසේ. හරිද? හැබැයි දැන් මේ මාසේ දවස් ගාන අපි හොයාගන්නේ කොහොමද? මේක කියලා තියෙනවා B මාසයේ පළවෙනි දවසේ සිකුරාදා. හොඳට හිතන්න. B මාසයේ පළවෙනි දවසේ සිකුරාදා නම් ඒ මාසයේ අවසන් වෙන්න ඕනේ ඊට කලින් දවසේ. ඒ කියන්නේ බ්‍රහස්පතින්දා දවසකින් ඒ මාසේ ඉවර වෙන්න ඕනේ. එතකොට ඉවර වෙන බ්‍රහස්පතින්දා දවස මේ 1 වෙන්න බෑ කොහොමත් 8 වෙන්න බෑ 15 වෙන්න බෑ 22 වෙන්න බෑ. මොකද සාමාන්‍යයෙන් අපි දන්න මාසයක අවම දවස් 28ක්වත් තියෙන්න එපා. පෙබරවාරි මාසයේ අධික වර්ෂයක් නෙමෙයි නම් 28යි. අධික වර්ෂයක් වුණොත් අවම 29ක් තියෙනවා. එහෙනම් අවම මෙතෙන්ටවත් යන්න එපා. නේද? අන්තිම බ්‍රහස්පතින්දා වෙන්න. මේ 22කින් නවතින්නත් දිහක් නැන්නේ. 36ක් වෙන්න බෑ. එහෙනම් දවස් 36ක් තියෙන මාස නෑනේ අපි දන්න කැලෙන්ඩර් වල. ඒ හින්දා ඔයාලට එතකොට තේරෙන්නේ මෙන්න මේ ඒ කියන එකට. ඒ කියන මාසෙට දවස් කීයද තියෙන්නේ එතකොට? දවස් 29ක් තියෙනවා. පැහැදිලිද? ඔන්න ඔය කතන්දරේ ඒ කියන මාසෙට දවස් 29ක් තියෙනවා කියලා ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ. හරිද? ඔන්න ඔය කතන්දරේ අපිට එතකොට දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් අපි දන්නේ කැලෙන්ඩරේ එක දවස් 29ක් තියෙන මාස මොනවද තියෙන්නේ? අපි දන්නේ කැලෙන්ඩරේ දවස් 29ක් තියෙන මාසේ පෙබරවාරි මාසය. එහෙනම් මේ ඒ කියන්නේ පෙබරවාරි මාසය කියලා අපිට ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ පෙබරවාරි මාසය. හරිද? ඒ කියන්නේ පෙබරවාරි මාසේ නම් මේ මාස ටික අනිවාර්ය මාස ටිකක් කියලා අපිට ගාන දීලා තියෙන හින්දා අපිට පුළුවන් ඕනනම් මේක පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් කියලා ලියාගත්තා. කිසිම ප්‍රශ්නයක් නැහැ අනිවාර්ය මාස කියලා ගාන දීලා තියෙනවා. ඒ හින්දා මේක පෙබරවාරි නම් මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් කියලා ලියාගත්තා. ඔයාලා සිද්ධාන්තයක් දන්නවා. දවස් 30ක් තියෙන මාස කීයද අවුරුද්දකට තියෙන 4යි. මොනවද ඒවා? අප්‍රේල්, ජූනි, සැප්තැම්බර්, නොවැම්බර්. නේද? ඊට පස්සේ ඒ වගේ පෙබරවාරි මාර්තු අප්‍රේල් කියලා ලියාගෙන අර විදිහට අපිට දවස් 30 මාස ටික මාක් කරලා ඉතුරු මාස ටික දවස් 31යි කියලා මාක් කරගන්න පුළුවන්. සිද්ධාන්ත මේ අපි දන්න කැලෙන්ඩරයක් කියන්නේ මේ කතන්දරය යන්නේ. හැබැයි එහෙම නෙමෙයි. හරි. එහෙම හරි. මම දැන් මේ ගාන කියලා දෙද්දි එහෙම හරි මේ ගාන යයි ටක් ගාලා හදන්න පුළුවන් ඒ වෙලේ. හරිද? මේ ගානට ගැලපෙනවා ඒක. හැබැයි දැන් සමහර ගණන් දෙනවා අපේ ගණන් දෙන්න පුළුවන් කොහොමද? අපි භාවිතා කරන කැලෙන්ඩරයක් නෙමෙයි භාවිතා කරන්නේ. ඒ ගානේ උපරිම දවස් ගාන 35යි. උපරිම දවස් ගාන 36යි. ඒ වගේ ගාන දුන්නාම කතන්දරේ වෙනස් වෙනවනේ. අන්න ඒ හින්දා ඒ වගේ එකක් දුන්නොත් හදා ගන්නත් පුළුවන් වෙන්නේ මම මේ ගණන් ටික පොඩ්ඩක් පැහැදිලි කරගෙන යන්නම්. හරිද? මේ බලන්නකො. දැන් පළවෙනි දවස් බ්‍රහස්පතින්දා නම් 29 බ්‍රහස්පතින්දා. එහෙනම් සිකුරාදානේ B මාසේ ඒ හින්දා අපි මේක දවස් 29 කියලා ගත්තා. දැන් B මාසේ ගන්නකො. B මාසේ පළවෙනි දවස් සිකුරාදා අවසන් දවස වෙන්න ඕනේ කවද්ද? ඉරිදානේ. නේද? ඉරිදා. එහෙනම් සිකුරාදා ඉඳන් ඉරිදට යන්න මේකේ දවස් කීයක් ඉතුරු වෙනවද?
සෙනසුරාදා ඉරිදා දවස් දෙකක් මේක යන්න ඕනේ. සිකුරාදාගෙන් අවසන් වෙලා දැන් මේකෙත් 29 සිකුරාදා වෙනවා මේ වගේ මේ පළවෙනිදා සිකුරාදා 8 සිකුරාදා 15 සිකුරාදා 22 සිකුරාදා 29 සිකුරාදා 29 සිකුරාදා වෙලා ඊට පස්සේ තව දෙකක් යන්න ඕනේ. මොකද අන්තිම දවසේ ඉන්න 30 31. එහෙනම් මෙන්න මේකෙන් තේරෙනවා ඔයාලට දවස් 31යි මේකට කියලා. නේද? සඳ. මේකත් එහෙම. පළවෙනි දවසේ සඳ 8 සඳාය 15 සඳ 22 සඳ 29 සඳුදා. හැබැයි අඟහරුවාදා ගිහිල්ලා තමයි බදාදා වෙන්න ඕනේ. මොකද මෙතන ඩී වල පළවෙනි දවසේ බදාදා ඉන්නවා. එහෙනම් මේකේ දවස් 30යි කියලා තේරෙනවා. තේරෙනවද? මේකෙත් මෙහෙම. දැන් මේක සෙනසුරාදාගෙන ඉන්නේ මේ ඊ මාසේ පටන් ගන්න. එහෙනම් මේ ඩී වල අවසන් මාසේ වෙන්න ඕනේ කවද්ද? සිකුරාදා. ඒ කියන්නේ මේකෙත් තව දවස් දෙකක් යන්න ඕනේ කියලා තේරෙනව නේද? බදාදා බ්‍රහස්පතින්දා වෙලා ආයේ සිකුරාදා ඊට පස්සේ තමයි මාස ඉවර වෙන්නේ. ඊට පස්සේ තමයි සෙනසුරාදා වෙන්නේ. එහෙනම් මේකෙත් 1 බදාදා 8 බදාදා 9 බදාදා 15 බදාදා 22 බදාදා 29 බදාදා මේ දෙකත් එක්ක 31ක් යනවා දින. ඔන්න ඔය විදිහට බලාගෙන හදන්න පුරුව හදාගන්න. මොකද අර දින ගණන් වෙනස් ප්‍රශ්නයක් දුන්නොත් ඔය විදිහට ඔයාලට හදාගන්න පුළුවන්. හරිද? ඒක අපි ගන්න සාමාන්‍ය කැලෙන්ඩරේ නැතුව. උපරිම දින ගාන 31ක් වෙන කැලෙන්ඩරයක් නැතුව වෙන විදිහ ගානක් දුන්නොත් ඔය විදිහට තමයි හදාගෙන යන්න තියෙන්නේ. හරිද? හරි. එතකොට දැන් මම අනිත් කලින් ඔයාලට කියපු හින්දා මෙහෙම ඔක්කොම හදාගෙන යන්නේ නැහැ. මොකද වීඩියෝ එක දික් වෙනවා. ඒ හින්දා මේක පෙබරවාරි කියලා මම දන්නේ නැහැ. මේක මාර්තු, මේක අප්‍රේල්, මේක මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර් කියලා ලියා ගන්නවා. කලින් කියපු විදිහ. මේක පෙබරවාරි කියලා මම හොයාගත්ත හින්දා කලින්. හරිද? හරි. එතකොට දැන් දවස් 30ක් තියෙන මාස මොනවද? අප්‍රේල්, ජූනි, සැප්තැම්බර්, නොවැම්බර්. මෙන්න අප්‍රේල් ඊට පස්සේ ජූනි ආය සැප්තැම්බර් නොවැම්බර් මාසෙ මෙතන නැහැ. මේ ඔක්කොම දවස් 31යි. හරිද? ඔහොම ලියා ගන්න පුළුවන් නේද? හරි. ඊට පස්සේ දැන් ඉතින් අපි ප්‍රශ්න වලට උත්තර ලියන්න යන්කෝ. 16 වෙනි ප්‍රශ්නෙන් අහනවා මාස 8න් කීයක දින 30ක් තියෙනවද කියලා. මාස 8න් දින 30 මාස 3ක් තියෙනවා. එතකොට ඔකට එන්න ඕනේ පළවෙනි උත්තරේ. හරිද? මාස 3ක් තියෙනවා 30 ඒවා. 17 වෙනි ප්‍රශ්නෙන් අහනවා දී ඇති මාස 8න් කීයක දින 31ක් තියෙනවද කියලා. 31 මාසක් තියෙන්නේ 31 මාස 4ක් තියෙනවා. B D F G. ඒක 31 මාස 4ක් තියෙන එකට 17 වෙනි ප්‍රශ්නේ උත්තරේ දෙවෙනි උත්තරේ. ඊට 18 19 ප්‍රශ්න තියලා 20 වෙනි මාසෙට 20 වෙනි ප්‍රශ්නේ දෙනවා 20න් අහන ඒ මාසේ මොකද්ද කියලා. ඒ මාසේ පෙබරවාරි කියලා හොයාගත්තා. ඒකට උත්තරෙත් හරියි. ඊට පස්සේ 18 19 ප්‍රශ්න වලට උත්තර ගන්න විදිය බලමු. මේ දෙකෙන් අහලා තියෙන්නේ සෙනසුරාදා වල ඉරිදාවල් පහ ගන්න තියෙන මාස ගාන අහලා තියෙන්නේ. නේද? හරි. මේ බලන්නකෝ. මම මෙහෙම දවස් චක්‍ර ලියා ගන්නවා. 1 8 15 22 29. ඕන්න මෙතන 31 වෙනවා ඈ. 30 31. හරිද? මේ බලන්නකෝ. දැන් ඒ මාසයේ සැලකුවොත් පළවෙනිදා බ්‍රහස්පතින්දා නම් මෙතන බ්‍රහස්පතින්දා මෙන්න මේ අතර හැමතිස්සෙම සෙනසුරාදාවල් ඉරිදාවල් තියෙනවනේ දෙක ගන්න. එක ගන්න. මෙතන සෙනසුරාදාවල් එකයි ඉරිදාවල් එකයි. 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 29ට යනකම්. හරිද? ඕක පොදුයිනේ මේ හැම දවසකටම. බ්‍රහස්පතින්දා නම් බ්‍රහස්පතින්දා මේ අතර හැමතිස්සෙම සෙනසුරාදාවක් තියෙනවා ඉරිදාවක් තියෙනවා. මේක මෙහෙමයි. අඟහරුවාදා කියත් එහෙම. අඟහරුවාදා ඉඳන් අඟහරුවාදාට. අඟහරුවාදා ඉඳන් අඟහරුවාදාට. අඟහරුවාදා ඉඳන් අඟහරුවාදාට. අඟහරුවාදා ඉඳන් අපේත් සෙනසුරාදාවල් ඉරිදාවල් හැමතිස්සෙම තියෙනවා. කීයක් තියෙන්න ඕනද එහෙම වුණාම? මෙතන 1යි මෙතන 1යි මෙතන 1යි මෙතන 1යි. 4යි. එතකොට එකේ ඉඳන් 29ට වදී දවස මොක වුණත් සෙනසුරාදාවල් ඉරිදාවල් 4 ගන්න අනිවාර්යෙන්ම තියෙනවා. මේක පොඩ්ඩක් වෙනස් වෙනවා. මෙන්න මේ පළවෙනිදා සෙනසුරාදාවක් හරි ඉරිදාවක් හරි වුණොත් පොඩ්ඩක් කතන්දරේ වෙනස් වෙනවා. ඒක එහෙම වුණාම අපි බලමු. හරිද? බලන්නකො මේකේ. මේකේ දැන් ඊට පස්සේ දැන් ඒ මාසේ බලමුකෝ. ඒ මාසේ පළවෙනිදා බ්‍රහස්පතින්දා 29න් ඉවර වෙනවා. එහෙනම් සෙනසුරාදාවල් 4යි ඉරිදාවල් 4යි. හරිද? ඊට පස්සේ B මාසේ බලන්නකො සිකුරාදානේ. මේ අතර එකේ ඉඳන් 29ට යනකම් සිකුර මේ සෙනසුරාදාවල් ඉරිදාවල් 4යි. ඊට පස්සේ 29 සිකුරාදානේ. එහෙනම් මෙතන දැන් මාස 31ක් තියෙනවානේ. 29 සිකුරාදා
30 සෙනසුරාදා 31 ඉරිදා. එහෙනම් මේකේ අපිට තේරෙනවා සෙනසුරාදාවල් 5යි ඉරිදාවල් 5කුයි තියෙනවා. මේක බලන්නකෝ ඊට පස්සේ C වල පළවෙනි සඳ නම් 29ත් සඳා. ඒ අතර සෙනසුරාදාවල් ඉරිදාවල් 4යි. සඳ 30 අඟහරුවාදා 31 29 සඳ 30 අඟහරුවාදා 31 බදාදා. එහෙනම් ඒකේ හැම සෙට් වෙන්නේ නැහැ. මේකේ සෙනසුරාදාවල් ඉරිදාවල් 4 ගානේ තමයි තියෙන්නේ. D වලත් ඔය විදිහටම හදාගෙන යන්න. හරිද? D වලත් හදාගෙන ගියාම මේකෙත් සෙනසුරාදාවල් ඉරිදාවල් කීයක් තියෙන්න ඕනේ? මේ බලන්න 29ට 1 බදාදා 29 බදාදා ඒ අතර සෙනසුරාදාවල් ඉරිදාවල් 4යි. 30 බ්‍රහස්පතින්දා 31 සිකුරාදා. මේකෙත් දෙකේම 4 ගානේ තියෙනවා. සෙනසුරාදා 4යි ඉරිදා 4යි. හරිද? මේකේ මෙන්න මෙතන තමයි මම කතන්දරේ වෙනස් වෙනවා. මේ බලන්න. මේකෙදි පළවෙනිදාම සෙනසුරාදා. පළවෙනිදා සෙනසුරාදා 8 සෙනසුරාදා 15 සෙනසුරාදා 22 සෙනසුරාදා 29 සෙනසුරාදා. එතකොට මෙතනින්ම සෙනසුරාදාවල් 5ක් මෙයාට ඇවිල්ලා. හරිද? සෙනසුරාදාවල් 5ක් මෙතනින්ම ඇවිල්ලා. හැබැයි දවස් 30යි. එහෙනම් 30 වෙනි දවසේ ඉරිදා වෙනවා. එතකොට මේකෙත් ඔයාලට තේරෙනවා මේකේ 5 තියෙනවා කියලා. සෙනසුරාදාවල් 5යි ඉරිදාවල් 5කුයි තියෙනවා කියලා තේරෙනවා ඔය E වල. ඊට පස්සේ F වල බලන්න. F වල මෙතෙන් යනකම් සඳ 30 අඟහරුවාදා 31 බදාදා. වැඩක් නැහැ මේකෙත් 4 යනවා. මේකෙත් 29 වෙනකම් බ්‍රහස්පතින්දා ඊට පස්සේ 30 සිකුරාදා 31 සෙනසුරාදා. මේකේ සෙනසුරාදාවල් 5ක් වෙලා ඉරිදාවල් 4ක් වෙනවා. මේකෙදි කතන්දර වෙනස් නැහැ. පළවෙනිදා ඉරිදා නම් 29ත් ඉරිදා. එතකොට ඉරිදාවල් 1 ඉරිදා 8 ඉරිදා 15 ඉරිදා 22 ඉරිදා 29 ඉරිදා කියලා ඉරිදාවල් 5ක් වෙනවා. ඊට පස්සේ දවස් 30 මාසයක්නේ. දවස් 30 මාසයක නම් මේක සඳ වෙනවා. තේරෙනවද? හැබැයි මේකෙදි සෙනසුරාදාවල් 4ක් එන්නේ මේ 5ක් එන්නේ හරිද? ඉරිදා නම් ඉරිදට යද්දි සෙනසුරාදාවල් 1යි. මෙතන ඉඳන් ඉරිදට ආයද්දි සෙනසුරාදාවල් 1යි. මෙතන ඉඳන් මෙතෙන්ට සෙනසුරාදාවල් 1යි. ආයේ මේ ඉරිදා නම් මෙතෙන්ට යද්දි සෙනසුරාදාවල් 1යි. හින්දා සෙනසුරාදාවල් අතර 4යි 5යි. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. එහෙම ගත්තට පස්සේ ඔයාලට තේරෙනවා සෙනසුරාදාවල් සහ ඉරිදාවල් සෙනසුරාදාවල් 5 තියෙන මාස 3යි. ඉරිදාවල් 5ක් තියෙන මාස 3යි. ඔය දෙකටම එතකොට 18ට එන්න ඕනේ තුන්වෙනි උත්තරේ 19ටත් එන්න ඕනේ තුන්වෙනි උත්තරේ කියලා ඔයාලට පැහැදිලි. මේක මම පොදුවේ කරේ අර සාමාන්‍ය මේ ගානක් හදන විදිහ තමයි පැහැදිලි කරේ. මේ අපේ සාමාන්‍ය කැලෙන්ඩරේ සිද්ධාන්ත භාවිතා කරේ නැහැ. හරිද? මම පැහැදිලි කරා කොහොමද මේ සෙනසුරාදා විදිහට ගන්න ලේසි ක්‍රමයක්. Tamanට ආවෙනික ක්‍රමයක් ගොඩනගා ගන්න. හරිද? මොකද අපි සාමාන්‍ය කැලෙන්ඩරේ ගාන දුන්නොත් ලේසියෙන් හදන්න පුළුවන්. හරිද? මීටරට ලේසියෙන් පැහැදිලි කිරීම නැතුව හදා ගන්න පුළුවන් අපිට සාමාන්‍ය කැලෙන්ඩර් අපි දන්නේ කැලෙන්ඩරේ ගාන දුන්නොත්. හැබැයි ඔය කලින් ක්ලාස් පේපර් වල තව දීලා තියෙනවා මම දැක්කා මේ දවස් 35 කැලෙන්ඩර් පිටසක්වල කැලෙන්ඩර් අඟහරුවාක කැලෙන්ඩර් ඒ වගේ ඒවා දුන්නාම අපිට මේ අපි තියරි ගොඩනගා ගන්න වෙනවා මේ විදිහට හිතලා. හරිද?